එතන ඉඩමක් ගන්නව නම් මොන වගේ ડોකියුමන්ටේෂන් එකක්ද අපිට බලන්න ඕනේ අලුතෙන් ගන්න කෙනෙකුට. එහෙම නැත්නම් ඊට පස්සේ ගෙයක් ගන්නව නම් එතනින් වෙනස් වෙන්නේ කොහොමද ගෙයකට සහ අපාර්ට්මන්ට් එකක් ගන්නව නම් වගේ එකින් එක ප්‍රොපර්ටි එකක ගන්නකොට මොන වගේ ડોකියුමන්ට් සාමාන්‍යයෙන් අපි බලන්න ඕනේ කියන එක. ඇත්තටම දැන් මුලදීම අපි ඉඩමක් තමයි මුලින්ම ප්‍රාථමික අවස්ථාව. එතකොට ඉඩමක් මිලදී ගැනීමේදී අපි බලන්න ඕනේ ඒ ඉඩම සම්බන්ධයෙන් වටමැනුම. එහෙම නැත්නම් පිරමීඩ ප්ලෑන් එකක් අපි කියලා කියනවා. ඒ පිරමීඩ ප්ලෑන් එකට අප්‍රූවල් එකක් තියෙනවා. මේක වෙන්දේසි ඉඩමක් නා. ඒ කියන්නේ බ්ලොක් ඉන් අවුට් එකක්. කොටස් කරන ලද ඉඩමක් නම් ඒ අදාළ ඉඩමට තියෙන කොටස් වලට අනුමැතිය ලැබිලා තියෙනවා කියලා බලන්න. බ්ලොකින් අවුට් බ්ලොකින් ප්ලෑන් අවුට් ප්ලෑන් එක සමහර අපි සාමාන්‍ය විවාහරේ කියනවා මාස්ටර් ප්ලෑන් එක කියලා අපි කියනවා. ඉතින් මෙතනදී ඒකට අනුමැතිය ලැබෙන්න ඕනේ. මේකෙදි ඒ ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්ඩස්ට්‍රි එකේම තියෙන ඉෂුව එකක්. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කට්ටියට සහ මිලදී ගන්නාට මේ ප්‍රොසෙස් එක ටිකක් ලෙන්තිනේ. ඉතින් මේකෙදී අනුමත කරන්න විවිධ කරුණු අපිට අවශ්‍ය වෙනවා. මොකද මේක මේ අද ගිහිල්ලා අපිට මේක අනුමැතිය ලබා දෙන්න කිව්වට දෙන දෙයක් නෙමෙයි. මොකද ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අපි හදන්න ඕනේ. එතකොට ඒ අදාළ භූමියට පමණක් නෙමෙයි ඒ වටපිටාවේ තියෙන සියලුම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කටයුතු, ඒ කියන්නේ යටිතල පහසුකම් අවශ්‍ය වූ විටදී අපි සපයන්න ඕනේ.